fractions දෙකක් එකතු කරන හරි අඩු කරන හරි විදිය. දැන් පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ. 3 බෙදීම 8 අඩු කිරීම 3 බෙදීම 24. fractions දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි ඕනේ නම් ඒ දෙන්නගේ denominator දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ හරයන් දෙක සමාන වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගන්නකො 1යට 3 එකතු කිරීම 1යට 3. ඒ දෙන්න එකතු කරාම denominator දෙක එහෙම්මම ලියනවා. 3 යට තියෙන 3නේ. ඒ යට තියෙන එක එහෙම්මම ලියලා උඩ තියෙන ඉලක්කම එකතු කරනවා. 1 1 2යි. දැන් අඩු කරද්දිත් ඒ විදිහම තමයි. යට තියෙන එක එහෙම්මම ලියනවා උඩ තියෙන එක අඩු කරනවා. ඊළඟට දැන් මෙතන තියෙන එකේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙන යට මෙතන තියෙන්නේ 24. ඒතර ඒ දෙන්නගේ denominator එක සමාන නැහැනේ. දැන් සමාන කරගන්න ඕනේ. සමාන කරගන්න තමයි අපි අර lowest common multiple කියන එක පාවිච්චි කරන්නේ. එතකොට lowest common multiple 8යි 24යි lowest common multiple කියන එක හොයන්න ඕනේ. හොයන විදිහ මම දැන් කලින් කියා දුන්නා. අපි 8යි 24යි lowest common multiple එක හෙව්වා. මේ ඇවිල්ලා තියෙන්නේ 24යි කියලා. එහෙනම් මේකේ lowest common multiple එක 24යි නම් මම මේ දෙන්නගෙම denominator එක 24ක් කරගන්න ඕනේ. දැන් මෙයාගේ denominator කීයද? මෙයාගේ denominator එක 24යි නේ. එහෙනම් මම මෙයාගේ denominator එක 24 කරගන්න ඕනේ. මෙයාගේ අවුලක් නැහැ. මෙයා 24 තියෙන නිසා එයාට මට මුකුත් කරන්න ඕනේ නැහැ. එහෙනම් මම මෙයාගේ denominator එක 24 කරන්න 8 කීයෙන් වැඩි වුණොත්ද 24 වෙන්නේ? 8 කීයෙන් වැඩි වුණොත්ද? 8 වරක් 3 නේද 24. එහෙනම් මම මෙයා 3ෙන් වැඩි කරනවා. මෙයාව 3ෙන් වැඩි කරනවා නම් මම උඩත් 3ෙන් වැඩි කරන්න ඕනේ. මොකක් හරි භාගයක යටට මොන හරි කරනවා නම් උඩටත් මම ඒ දෙයම කරන්න ඕනේ. හරි. දැන් ඔන්න මේකේ යට එතකොට එනවා 24යි කියලා උඩ එනවා 3 වරක් 3 9යි කියලා. ඊළඟට මෙතන තියෙන්නේ 3 බෙදීම 24. දැන් මට normal භාග දෙකක් සුළු කරන විදිහටම සුළු කරන්න පුළුවන්. යට තියෙන denominator එක එහෙමම ලියනවා. ඊළඟට උඩ 9න් 3ක් 6යි කියලා ලියනවා. මේක තමයි ආන්සර් එක. මට මේක තව චුට්ටක් simplify කරන්න පුළුවන්. simplify කරන්න දන්නෝනේ 6න් බෙදනවද කියලා බලන්න. එතකොට ඔයාට ඒක හොයාගන්න පුළුවන්. මේ විදිහට ඔයාට දීලා තියෙන fractions වල එකතු කිරීම අඩු කිරීම ගණන් ටික හදන්න.